සියලු තැන්හි බිය නැති කළ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණවරුණ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අසම්භීතෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අසම්භීතෝ නම් වෙනසේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බිය ඇතිවීමට හේතුවෙන සියලු කරුණු නැති නිසා, බෝධි මූලයේදී දුරු කරන ලද නිසා අසම්භීතෝ නම් වනවා. භාග්‍යතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය බයිබේරව සූත්‍රයේදී තමන් වහන්සේ තුළ බය නැති බවත්, ඒ බය ඇතිවීමට හේතුවන්නා වූ කරුණුත් මෙසේ යයි දේශනා කොට වදාරන්නට යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සකල ක්ලේශයන් ප්‍රහීන කරන ලද නිසා කවරදාවත් කිසිවෙකුටවත් කිසිවකටවත් බිය ඇතිවන උතුමන් වහන්සේ නමක් නොවේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගයාවට නුදුර ටංකිත මඤ්ඤෙහි වැඩ වාසය කරන අවස්ථාවේ සුචිලෝම යක්ෂයා ඒ භවනේ ඉන්න අවස්ථාවේදී තමන්ගේ ශරීරය භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට ලං කරන්නට යෙදුණා. භාග්‍යතුන් වහන්සේ සිය ශරීරය පසකට ගන්නට යෙදුණා. සුචිලෝම යක්ෂයා විමසනවා, මහණ තාමට බයයි නේද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ, මම තොපට නම් බය නැහැ. නමුත් ඔබගේ ස්පර්ශය පිළිකුල්යයි සඳහන් කළා. මේ අයුරින්ම තමයි ආලවක යක්ෂයා සම්මුඛ වූ අවස්ථාවේදී සඳහන් කරන්නට යෙදුනේ. මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිවකටවත් කිසිවෙකුටවත් බිය නොමැති බැවින්, සියලු බිය දුරු කරන ලද බැවින් අසම්භීතෝ නම් වෙනසේක. සාදු සාදු. අසම්භීතෝ නම් ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසී සදාම් නාලිකාව.